මම ඊයේ දිනේම මේ සිද්ධිය අනාවරණ වහාම ඍජු නියෝගයක් දුන්න පොලිස්පතිවරයාටත් CID එකේ නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කරවිත මහත්මයාටත් වහාම මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරලා මෙහෙයුම් යාන්ත්‍රණය දියත් කරන්න කියලා පොලිස් කණ්ඩායම් 4ක් යෙදුවා. මේ වෙනකොට සාර්ථක තොරතුරු ලැබිලා තියෙනවා. අපි දින 2ක් 3ක් ඇතුළත මේකට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්නවා. ඒ සඳහා වූ නියෝගයන් දීලා තියෙනවා. පොලිස් කණ්ඩායම් 4 ක්‍රියාත්මක කරලා තියෙනවා. තොරතුරු ලැබෙමින් තියෙනවා. ඒ හින්දා අපි කනගාටු වෙනවා එතුමා ඒ වාගේ ඝාතනයකට ලක්වීම සම්බන්ධයෙන් මම ඊයේත් මේ සභාවේදී මේක ප්‍රකාශ කරා. කිසිදු ජීවිතයක් මේක පාතාලද වෙනත් කණ්ඩායම්ද වෙනත් නීති විරෝධී කටයුතු කරන කෙනෙක්ද කියන කාරණේ පිළිබඳව අපිට අදාළ නැහැ. හැම ජීවිතයක්ම සුරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා මහරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ මෙහෙයුමකින් අද දිනය තුල පමණක් මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 7ක්